ජීවිතේ එකපාරක්වත් පන්ති පළවෙනිය වෙලා නැද්ද කොහෙද? එකපාරක්වත් හොඳේ. එකපාරක් පළවෙනිය වෙලා තියනවා වෙන්නේ. පිරිවෙන් අවසානයේ විභාගනේ අපිට තියෙන ඕකත් ඔහම ලියලා දැන් මේ අර කිසිම පහසුකමක් නැතුව හැබැයි පහසුකම් තියෙන තැන් ඕන තරම් තිබ්බා. ඊට පස්සේ උසස් පෙළ විභාගේ ලිව්වා පෙරදින විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්කම හම්බුණා. ගිහිල්ලා මම සාමාන්‍ය වේදී උපාධියක් හැදෑරුවේ. ඔය මතකත් ඇතිව 2021 22 කියලා කියන්නේ රටේ තරමක කතා කරන්න ඕන අවුරුදු දෙකක් නේ. අර අරගලය කියන එක බොහොම උත්සන්නව පැවති සමයක් නේ. ආණ්ඩු පෙරලන්ඩ විශ්වවිද්‍යාල ශිෂ්‍යව මැදිහත් වෙච්ච අවදිය. නෑ පෙරමුණේ හිටියේ නෑ පස්සේ හිටියා. එතකොට මේ කෙසේ හෝ වේවා විශ්වවිද්‍යාල උපාධිය වැඩ කටයුතු ඉවර වෙලා එහෙම තුන් හිතකින්වත් තිබ්බේ නෑ ආපහු නිකවරටට යන්න කියලා. ඒ අර විශ්වවිද්‍යාලෙන් අවුට් වෙච්ච ගමම්ම කොහොමත් ඒ කාලේ අර ඇත්ත ලෝකෙ පේන්නේ නෑ. කැම්පස් එකේ ඉන්නකොට සහ අවුට් වෙන අන්තිම කාල සීමාව තුල ඇත්ත ලෝකෙ පේන්නේ නෑ. අර හොස්ටල් මානසිකත්වය කියන එක මං හිතන්නේ ඔබතුමාට එහෙම අත්දැකීමක් ඇතිනේ. තරුණ කාලය තුල ඕනම කෙනෙකුට මේක පොදුයි. මං හිතන්නේ මේක අහන ඕන විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුට තේරෙනවා. ඒ අර අවුට් වෙච්ච සති දෙක තුන මාසේ හමාර යනකොට ගියාට පස්සේ කොළඹ පැත්තේ තැන් තැන් වල පිරිවෙන් වල වැඩ කර කර ඉන්නකොට අර බදුල්ලේ හාමුදුරුවෝ ඔබතුමා බදු අන්න හරි බදුල්ලේ අවසර. ඔහොම කියනකොට හරි ලං වෙනවා හොඳේ. ඒ කියන්නේ අර ජෙල් වෙනවා වගේ. ඔව්. බදුල්ලේ අවසර. උන්වහන්සේ කතා කරලා කිව්වා ඉතින් මේ මෙහාට එන්න මේ වැඩේ බාර ගන්න කියලා. එතකොට මම ওই ගණේ වලට එක් කරගෙන ගියේ හාතිගම්මන උත්තරානන්ද හාමුදුරුවෝ අහලා ඇති මං හිතන්නේ. හාතිගම්මන දන්නවා උත්තරානන්ද හාමුදුරුවෝ ගැන මට එහෙම ලොකු මතකයක් නෑ. ඔය රටේ කාලයක් පෙරලියක් කරන කාලේ මණ්ඩාවල පඤ්ඤාවංශ හාමුදුරුවෝ උන්වහන්සේලා සමකාලීන අර විනිවිද කියලා සංගරාවක් අහලා ඇති. ඒ සංගරාවේ කතෘ හාතිගම්මන උත්තරානන්ද හාමුදුරුවෝ වෙනවා. බොහොම හොඳ ලෝක ප්‍රසිද්ධ කලාකාරයෙක්. උන්වහන්සේ ගලපිටියාගම වජිරවංශ හාමුදුරුවෝ තමයි මං ගණේ වලට එක් කරගෙන ගියේ. එක් කරගෙන ගිහිල්ලා මේ මුළු ජීවිතේ හැම පිටින්ම කියලා දුන්නා. අදටත් දැන් සමහරක් හාමුදුරුවෝ සිවුරු අරිනවනේ. හේතු අහලා බලනකොට එක්ක ලොකු හාමුදුරුවෝ එක්ක දායකයෝ. කවුරු හරි මගෙන් ඇහුවොත් එහෙම ඇයි සිවුරු අරින්නේ නැත්තේ කියලා මම මොකද්ද කියන්නේ? මට ඒකට හේතුවත් ලොකු හාමුදුරුවෝයි දායකයෝයි.